රස පාටයි නේද? මේකට ඕන වෙනවා තඹගත්ත කඩල, තෙල්, අර සුප් කුඩු එක, පැප්‍රිකා, කොත්තමල්ලි කොළ, කහ, මාළු මිරිස්, බෙල් පෙපර්, ලූණු, සුදු ලූණු. ඊට පස්සේ තෙල් එකක් ලිපේ තියලා මේ ටික ඔක්කොම කපලා දාගන්න තියෙන තෙල් එකට. මම අර කියපු ලූණු, සුදු ලූණු, බෙල් පෙපර්, මාළු මිරිස් ඒ ටික හොඳට ටෙම්පරාදු වෙලා එනකොට තක්කාලි සෝස් එකතු කරගන්නවා. තක්කාලි සෝස් මේස හැඳි දෙකක් වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ එකට 3-5 මිරිස් කියලා කියන්නේ පැප්‍රිකානේ. පැප්‍රිකා එකතු කරගන්නවා. මේස හැඳි 3ක් විතර. මේක සැර නැහැ වැඩි. ඊට පස්සේ සුප් කුඩුවකින් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ කොත්තමල්ලි කොළ දාලා තඹගත්ත කඩල දානවා. ඊට පස්සේ මාළු ටික මෙන්න මේ වගේ උඩින් අතුරනවා. ඇත්තට මේක හරි රසයි. උතුරන වතුර එකතු කරලා ගොඩක් වෙලා කුක් කරන්න ඕනේ නැහැ. මේකට උඩින් ඊට පස්සේ දානවා කොත්තමල්ලි කොළ. සාමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් වගේ කුක් කරගත්තාම ඇති. ඉතින් මේක හරිම රසයි. මම මෙහාට පස්සේ ආසාවෙන් කාපු මාළු රෙසිපි එකක් හදලා බලමු.